වයි සිනමා සිංහල YouTube නාලිකාවෙන් අපි අද කතා කරන්න යන්නේ 2025 වර්ෂයේ නොවැම්බර් මාසයේ රිලීස් වුණ ඩීසල් මූවි එක ගැන. ඇක්ෂන්, ඩ්‍රාමා, ත්‍රිලර් කියන කැටගරිස් වලට අයිති වෙන මේ මූවි එක 5.4ක IMDb රේට් එකක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. හරිෂ් කල්යාණ්, අතුල්යා රවි සහ සායි කුමාර් රංගනයෙන් දායක වුණ මේ මූවි එකේ තියෙන්නේ උතුරු චෙන්නයි ප්‍රදේශයේ ධීවර ප්‍රජාවක් හා එහි තරුණයෙක් වටා ගෙතුණු කතාවක්. කතාවට යන කලින් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි යමු මූවි එක බලන්න. වාසු නැමැති තරුණයා රැකියාව විදියට කරන්නේ බොර තෙල් පිරිපහදු කරලා පෙට්‍රල් ඩීසල් වෙන් කරලා විකුණන එක. ඩීසල් යන නමින් තමයි හඳුන්වන්නේ. නමුත් මොහු මේ ව්‍යාපාරය සිදු කරන්නේ සොරකම් කරන බොර තෙල් වලින්. ඩීසල් ඉගෙනගෙන තියෙන රසායනික ඉංජිනේරු විද්‍යාව ආධාරයෙන් ඔහු මේ ව්‍යාපාරය සාර්ථක ලෙස සිදු කරගෙන යනවා. ඇත්තටම උගත් පුද්ගලයෙක් වුණත් ඔහු මේ විදිහට සොරකම් කරන්න හේතුව මොකක්ද? ඔහු බොර තෙල් සොරකම් කරන්නේ කොහෙන්ද? ඔහුගේ සොරකම් වලට නීතිය හරස් වෙයිද? ඉතින් මේ හැම දෙයකටම උත්තර හොයාගන්න ඔයාලා මේ මූවි එකේ අවසානය වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. 1979 වර්ෂයේදී රජය විසින් උතුරු චෙන්නයි ප්‍රදේශයේ ඉඳලා ඉන්නූර් නගරය දක්වා ව්‍යාපෘතියක් වෙනුවෙන් දීවර ගම්මාන හා මුහුද වෙන්වන පරිදි යෝධ නල මාර්ගයක් ඉදි කරනවා. මේ නිසා දීවර ජනතාවට තමන්ගේ බෝට්ටු මුහුද වෙත ගෙනියන්න බැරි වෙනවා. තමන්ගේ ජීවනෝපාය අඩාල වීම නිසා මේ දීවර ජනතාව උද්ඝෝෂණය කරන්න පෙළඹුණත් රජය හා පොලිසිය එකතු වෙලා මේ උද්ඝෝෂණ මැඩපවත්වනවා. එහිදී මේ උද්ඝෝෂණයට නායකත්වය අරන් ක්‍රියා කරපු පුද්ගලයන් 5 දෙනාගෙන් 2 දෙනෙක්ම පොලිස් වෙඩිපහරින් මරණයට පත් වෙනවා. රමේෂ්, දිල්ලි බාබු හා මුබාරක් නම් ඉතිරි පුද්ගලයන් 3 දෙනා හැංගෙනවා. ඒ නිසා පොලිසියට පහසුවෙන් මේ ජනතාවගේ උද්ඝෝෂණය නවත්තන්න වගේම දීවර ගම්මාන වලින් ඔවුන්ව එළවා දමන්නත් හැකි වෙනවා. මේ විදියට කාලයක් ගත වෙද්දී මනෝහරන් කියන පුද්ගලයා දැනගන්නවා මේ නල වලින් ගෙනියන්නේ කළු රත්තරන් නමින් හඳුන්වන බොර තෙල් කියලා. ඉතින් මේ බොර තෙල් වලින් දියුණු වෙන්න පුළුවන් බව දැනගන්න මනෝහරන් ඒවා හොරකම් කරලා විකුණනවා. උද්ඝෝෂණ නිසා හැංගුණු දිල්ලි බාබු නම් මේ වැඩේට කැමති වුණේ නැහැ. ඒත් රජය දීවර ජනතාවගේ ඉල්ලීම් වලට අහුම්කම් නොදීපු නිසා මේ දේවල් කරන බව මනෝහරන් පැහැදිලි කරනවා. මේ කතාවෙන් පස්සේ දිල්ලි බාබු, මුබාරක් හා රමේෂ් යන 3 දෙනාම මේකට කැමති වෙනවා. මේ බොර තෙල් වලින් මනෝහරන්ට ගොඩක් සල්ලි හොයාගන්න පුළුවන් වුණා වගේම ඒ සල්ලි වලින් දීවර ජනතාවට උදව් කරන්නත් ඔහු අමතක කරේ නැහැ. මේ විදියට සිදු කරගෙන ගිය මේ ක්‍රියාවලිය මනෝහරන්ගේ පුතා වුණ වාසු එහෙමත් නැත්නම් ඩීසල් නමින් හඳුන්වන තරුණයා ලොකු ව්‍යාපාරයක් බවට පත් කරනවා. මේ විදියට දියුණු ව්‍යාපාරයක් ගොඩනගා ගන්න ඔහු ඉගෙන ගත්ත රසායනික ඉංජිනේරු විද්‍යාව ඔහුට උපකාරී වෙනවා. මේ විදියට සොරකම් කරන බොර තෙල් පතාන් කියන පුද්ගලයාට අයිති පිරිපහදු කර්මාන්ත ශාලාවකට යවනවා. එතනදි වෙන් කරන ඩීසල්, පෙට්‍රල් ආදියන් කොටසක් පතාන් නැවත ඩීසල්ට ලබා දෙනවා. පිරිපහදු ක්‍රියාවලිය නතර කළොත් රටේම ඉන්ධන හිඟයක් ඇති කිරීමට තරම් හැකියාවක් මේ කර්මාන්ත ශාලාවට තියෙනවා. ඒ වගේම මනෝහරන්ට සොරකම් කරන අදහස දීලා තියෙන්නේ මේ පතාන් කියන පුද්ගලයා. පෙට්‍රල් ෂෙඩ් වලට ලබා දීලා විශාල මුදලක් උපය ගන්න හැකි වෙන ඩීසල් ඒවට උදව් ලබා දෙන නිලධාරීන්ට වගේම පොලිස් නිලධාරීන්ටත් මුදල් ලබා දෙනවා. ඒත් අලුතෙන් ඇවිල්ලා ඉන්න DCP මායවේල් ටිකක් අමුතු කෙනෙක් නිසා ඔහුගේ කොටස ඔහු ළඟටම ගිහින් දෙන ඩීසල්ට සිද්ධ වෙනවා. අවසානයේදී ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වුණ දීවර ජනතාවට උදව් කිරීම සඳහා ඉතිරි මුදල් ලබා දෙනවා. නමුත් ඩීසල් එම මුදල් දීවර ජනතාවට ලබා දෙන්නේ ජෙට් රයන් නැමැති පුද්ගලයෙක් කරා. ගමේ මිනිස්සු මනෝහරන් එක්ක තරහින් ඉන්න නිසා තමයි මේ විදියට වෙනත් පුද්ගලයෙකු හරහා මුදල් ලබා දෙන්නේ. මේ කතාවේ ඉන්නවා පවුනි කියලා ගෑනු ළමයි. ඇය ශිව කෝවිලට ගිය දවසේ ඉඳලා ඇයට නිතරම එක සිහිනයක් පේන්න ගන්නවා. ඇය මුහුදේ ගිලන්න යද්දී දිය කිඳුරියක් ඇයව බේර ගන්න එනවා තමයි ඇය හීනෙන් දකින්නේ. මේ ගෑනු ළමයා දවසක් පාරේ වාහන වලට යන්න නොදී නවත්තගෙන ඉන්නවා. ඉදිරියෙන් පාර පුරාම තෙල් හැලිලා තියෙන නිසා. මේ වෙලාවේ ඩීසල් බයික් එක නවත්තන්නේ නැතුව යද්දී පවුනි කෑ ගහනවා. අර තෙල් හැලුණු නිසා වැටෙන්න ගියත් ඩීසල් නූලෙන් බේරෙනවා. එතනදී පවුනිව දකින ඩීසල්ට ඇය ගැන කැමැත්තක් ඇති වෙනවා. පෙට්‍රල් ඩීසල් වෙළඳාම තමන්ගේ පාලනයේ තියාගෙන ඉඳපු මනෝහරන්ට සහ වාසුට අලුත් තරඟකාරයෙක් බිහි වෙනවා. ඒ තමයි බාලමුරුගන් කියන පුද්ගලයා. පතාන් මනෝහරන්ට යවන පෙට්‍රල් බවුසර් වල රියදුරන්ට මුදල් ලබා දීලා බාලමුරුගන් පෙට්‍රල් හොරකම් කරනවා. බාලමුරුගන්ගේ ෆැක්ටරි වලට
ගෙනියන බවුසර් වලින් ලීටර 10000කින් ලීටර 4000ක පමණ ප්‍රමාණයක් සොරකම් කරලා පෙට්‍රල් වල තත්ත්වය බාල කරන්න විවිධ ද්‍රව්‍ය කලවම් කරනවා. මේ විදියට හොරකම් කරන නිසා ඩීසල්ගේ බවුසර් වලින් දාන තෙල් ලෝඩ් වල ප්‍රමාණය අඩු වෙන බව ෂෙඩ් එකක අයිතිකාරයෙක් දැනගන්නවා. ඒ වගේම ඒ ගැන ඩීසල්ගෙන් ප්‍රශ්න කරනවා. මේ අතරේ බාල කරපු තෙල් නිසා වාහන කැඩෙන්නත් පටන් ගන්නවා. මේ විදියට ප්‍රශ්න ඇතිවීමත් එක්ක ඩීසල් මේ ගැන හොයන්න පටන් ගන්නවා. මේ දේවල් හොයාගෙන යද්දී ඩීසල් දැනගන්නවා බාල මුරුගන් කියන පුද්ගලයා තමයි මේ දේවල් කරන්න කියලා. සොරකමට උදව් කරපු ඒ බවුසර් වල අයිතිකරුවන්ව තමන්ගේ ව්‍යාපාරයෙන් ඩීසල් අයින් කරලා දානවා. මේ නිසා තරහින් ඉන්න බවුසර් හිමිකරුවෝ බාල මුරුගන්ගේ හිතේ ඩීසල් ගැන තරහක් ඇති කරනවා. DCP මායවේල්ගේ උදව්වෙන් මේ දේවල් කරගෙන යන බාල මුරුගන් මේ සිදුවීම් මායවේල්ට කියනවා. බාල මුරුගන්ටත් තමන්ගේ බොර තෙල් පතාන් සමාගමෙන් පිරිපහදු කරගන්න දෙන්න කියලා මායවේල් ඩීසල්ට කිව්වත් ඩීසල් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ වගේම ඒකට ඉඩ නොදුන්නොත් චෙන්නයි වලින් පිටට බොර තෙල් ප්‍රවාහනය කරන්න නොදෙන බවත් මායවේල් ඩීසල්ට පවසනවා. මේ කතාවත් එක්ක හොඳටම කේන්ති ගන්න ඩීසල් තුවක්කුව අරගෙන මායවේල්ට තර්ජනය කරනවා. ඒත් අවසානයේදී මනෝහරන් මායවේල් කියන දෙයට එකඟ වෙනවා. ඒත් Tamanට තුවක්කුව දික් කරපු තරහට මායවේල් ඩීසල්ගේ බවුසර් ටික පොලිසියට අරන් ගිහිල්ලා රියදුරන්ව අත්අඩංගුවට අරන් හොඳටම පහර දෙනවා. මේ දේවල් නිසා ඩීසල්ට හොඳටම තරහ ගියත් මේ වෙලාවේ මුකුත් කරන්න එපා කියලා මනෝහරන් කියනවා. ඒ දේවල් අහන්නේ නැතුව ඩීසල් මායවේල්ගේ ජීප් රථය හොරකම් කරනවා. ඊට පස්සේ Tamanගේ ජීප් රථය සොරකම් කරපු බවත් ඩීසල් මායවේල්ට කියනවා. ජීප් එක නැති වුණ එකට ඉහළ නිලධාරීන්ගෙන් බැනුම් අහන මායවේල් ඒ කේන්තියට ඩීසල් එක්ක රණ්ඩු වෙනවා. මායවේල් පොලිස් නිලධාරියෙක් නිසා ඩීසල් මුලින් ඉවසනවා. ඒත් ඩීසල්ගෙන් ඊට පස්සේ හොඳටම ගුටි කන මායවේල්ට රෝහල් ගත වෙන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා පොලිසියෙන් ඩීසල්ව හොයනවා. මනෝහරන් ලෝයට කතා කරාම ඔහු කියන්නේ අප ලෑස්ති කරගන්නකන් ඩීසල්ව සංගවලා තියාගන්න කියලා. ඊට පස්සේ මනෝහරන් ඇමති කෙනෙක්ට කතා කරලා උදව් ඉල්ලනවා. ඒත් ඒ ඇමතිවරයා මනෝහරන්ට උදව් කරන්න අදිමදි කරනවා. නමුත් ඔහුට මේ තනතුරට එන්න වියදම් කරලා තියෙන්නෙත් මනෝහරන්. කොහොම වුණත් මනෝහරන් ඩීසල්ට කියනවා මේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න කියලා. ඩීසල් කියන්නේ ඇත්තටම දිල්ලි බාබුගේ පුතා. ඔහු මිය ගියාට පස්සේ මනෝහරන් ඩීසල්ව හදා වඩා ගන්නවා. ඩීසල්ට දඬුවම් කරලා හදපු නැති නිසා ඔහු මේ විදිහට තුවක්කාර වුණා කියලා මනෝහරන් කියද්දී ඩීසල් කියන්නේ මනෝහරන් තමන්ව දිල්ලි බාබුටත් වඩා හොඳින් බලාගත්තා කියලා. පොලිස් නිලධාරීන් පලිගන්න බලාගෙන ඉන්න නිසා මනෝහරන් ඒකර් කියලා පුද්ගලයෙකුගේ ගෙදරට ඩීසල්ව යවනවා. ඒකර් කියන්නේ මනෝහරන් සමග ඉඳලා කසාද බැඳපු නිසා මෙයා ව්‍යාපාර වලින් ඉවත් වුණ කෙනෙක්. ඔහුගේ බිරිඳ නම් ඩීසල් ඔවුන් සමග නවතිනවට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඒකර් හා ඔහුගේ බිරිඳව විවාහ කරලා දීලා සොරකම් කරන ව්‍යාපාර වලින් ඉවත් කරලා හොඳින් ජීවත් වෙන්න උදව් කළේ මනෝහරන් බව මතක් කරන්න එපා කියලා ශේකර් බිරිඳට මතක් කරමින් බැනවදිනවා. මේ සිදුවීම් අතරේ පවුනි දකින සිහිනය නිසා ඇති වෙලා තියෙන බය නැති කරගන්න ඇයගේ යහළුවන් සමග මුහුදු සවාරියක් යන්න සූදානම් වෙනවා. ICU එකේ ඉන්න මායවේල්ට සිහිය ආවම අබ්දුල් කියන මායවේල්ගේ යාළුවා කියනවා ඩීසල් චෙන්නයි වලින් පැනලා ගිහින් කියලා. ඒ වගේම ඔහු කොහොම හරි හොයා ගන්නවා කියලත් කියනවා. මුහුදේ තියෙන බෝට්ටුවක ඉන්න අතරේ ඩීසල් දකිනවා ගෑනු ළමයි තුන්දෙනෙක් උදව් ඉල්ලලා කෑ ගහනවා. මේ වෙලාවේ ඔහු දකිනවා ඒ අතර තමන්ගේ ලෝයගේ දුව උන පවුනිත් ඉන්නවා කියලා. ඉතින් මේ කැඩුන බෝට්ටුවේ ඉන්න ගෑනු ළමයි තුන්දෙනාව ඩීසල් තමන්ගේ බෝට්ටුවට ගන්නවා. ඩීසල්ගේ බෝට්ටුවට නගින අවස්ථාවේදී කකුල ලිස්සලා පවුනිව වතුරට වැටෙනවා. ඒත් එක්කම ඩීසල් මුහුදට පැනලා පවුනිව බේර ගන්නවා. ඒ වෙලාවේ ඇයට මතක් වෙනවා තමන් සිහිනෙන් දකින දියකිඳුරිය තමන්ව බේරගන්න ආකාරය. ඊට පස්සේ ඇය ඩීසල්ගේ පර්ස් එකේ තියෙන ඔහුගේ කුඩා කාලේ ෆොටෝ එකක් දකිනවා. එහි සිටින ඩීසල්ගේ මවගේ මුහුණ ඇය සිහිනෙන් දකින දියකිඳුරියගේ මුහුණට සමාන බව ඇයට පෙනෙනවා. ඉතින් පවුනි මේ ගැන විස්තර තිමිංගලම්ගෙන් අහනවා. ඒ වෙලාවේ ඔහු කියන්නේ ඩීසල් කියන්නේ මනෝහරන්ගේ පුතා නෙවෙයි දිල්ලි බාබුගේ පුතා කියලා. ඉතින් මේ ගැන ඇය ගිහිල්ලා ඩීසල්ගෙන්ම අහනවා. ඒ වෙලාවේ ඔහු ඔහුගේ දෙමාපියන් ගැන විස්තර කියනවා. දිල්ලි බාබු මාළු වෙළඳාම් කරද්දී ඩීසල්ගේ මව මාළුවෙක් අරන් ගිහිල්ලා තියෙනවා. ඒ මාළුවා කපද්දී ඇඟ ඇතුලේ තිබිලා හමුන රත්තරන් මුද්ද ඇය නැවතත් දිල්ලි බාබුට ගිහින් දෙනවා. ඒත් ඔහු නැවත ඇයටම ඒ මුදුව ලබා දෙනවා. ඔහු නිර්ලෝභී කෙනෙක් නිසා ඇය ඔහුට කැමති වෙනවා. ඊට පස්සේ මනෝහරන් ඔවුන් දෙදෙනාව විවාහ කරලා දෙනවා. ටික කාලෙකින් ඩීසල් ඉපදෙනවා. ඔහුට වාසු කියන නම තියන්නෙත් මනෝහරන්මයි. මේ විදියට කාලය ගත වෙද්දී ශ්‍රී ලංකාවේ දීවර ජන
ජනතාවගේ විරෝධතාවයකට විරෝධතාකරුවන්ට තෙල් ලබා දෙන්න ඔහු පොරොන්දු වෙනවා. මේ තෙල් අරගෙන මුහුදේ යනකොට දිල්ලි බාබුගේ පරණ තරහකාරයෙක් වුණ පරන්තමන් කියන පුද්ගලයා මේ පිළිබඳව පොලිසියට දැනුම් දෙනවා. මේ අවස්ථාවේ පොලිසිය තබන වෙඩිපාරකින් දිල්ලි බාබු මරණයට පත්වෙනවා වගේම මේ දේවල් නිසා දුකට පත්වෙන ඩීසල්ගේ අම්මා සුනාමියෙන් මරණයට පත්වෙනවා. දිල්ලි බාබු විරෝධතාකරුවන්ට උදව් කරපු නිසා ඔහු ජීවත් වුණ ගමේ මිනිසුන්ටත් පොලිසියෙන් පහර දෙනවා. ඒ නිසාම ගමේ පිරිස ඩීසල්ටත් වෛර කරන්න පටන් ගන්නවා. ඒ වුණත් මනෝහරන් ඔහුව ආදරෙන් හදා වඩා ගන්නවා. මනෝහරන් සහ දිල්ලි බාබු විරෝධතාකරුවන්ට උදව් කරපු නිසා ගමේ ජනතාව බැටකනවා කියලා හිතන ගමේ ජනතාව දිල්ලි බාබු එක්ක වගේම මනෝහරන් එක්ක ගොඩක් තරහින් තමයි ඉන්නේ. තමන්ගේ දෙමව්පියෝ මුහුදේ ජීවත් වෙනවා කියලා විශ්වාස කරන නිසා ඔහු මුහුදට නිතරම එනවා කියලා ඩීසල් පවුනිට කියනවා. ඒ වෙලාවේ පවුනි අහනවා ඔයා දියකිඳුරියව විශ්වාස කරනවද කියලා. එතකොට ඩීසල් තමන්ගේ අතේ තියෙන දියකිඳුරියගේ ටැටු එක පෙන්නලා කියනවා තමන්ගේ අම්මා දියකිඳුරියක් වෙලා ඉන්නවා මේ ඉන්නේ ඇය කියලා. පවුනිත් තමන්ගේ සිහිනවල හිටිය දියකිඳුරිය මෙයා තමයි කියලා තමන් නිතර දකින සිහිනය ගැන ඩීසල්ට කියනවා. මේ අතරේ මායවේල් රෝහලෙන් පිටත් වෙලා ගෙදර එනවා. ඩීසල් චෙන්නයි වලින් පැනලා ගිහින් කියලා මායවේල් දැනගන්නවා. ආයෙත් වැඩ බාරගත්ත මායවේල් ඩීසල්ට දුටු තැන වෙඩි තැබීමේ නියෝගයක් ලබා දෙන්න කියලා ඉල්ලුවත් කොමසාරිස්තුමිය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම කොමසාරිස්තුමිය දෙපාර්තමේන්තුවේ නම භාවිතා නොකර නීත්‍යානුකූල නොවන විදියට මේ දේවල් කරගන්න කියලාත් කියනවා. ඉතින් මායවේල් සහ අබ්දුල් එකතු වෙලා ඩීසල්ගේ ගෝලයන්ව මරණ ගමන් ඩීසල්ව හොයන්න පටන් ගන්නවා. මේ පරිගැනීම් වලට මායවේල්ගේ බිරිඳ මහී නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මායවේල් බොරු චෝදනාවක් ඉදිරිපත් කරලා මනෝහරන්ව සිරගත කරනවා. මේ වෙලාවේ මුහුදට වෙලා ඉන්න ඩීසල්ට මනෝහරන් තාත්තව ගොඩක් මතක් වෙනවා. මේ අතරේ මායවේල්ගේ උදව්වෙන් බාලමුරුගන් තෙල් ජාවාරම් ව්‍යාපාරය ඔහු සතු කරගෙන පාලනය කරන්න පටන් ගන්නවා. මේ අතරේ මායවේල් ජෙට් රායන් ගැනත් ප්‍රශ්න කරනවා. එතකොට ඔහු මෝරි කියලා පුද්ගලයෙකුට කියනවා මේ ගැන ඩීසල්ට දැනුම් දෙන්න, ඒ වගේම තාත්තා හිරේ ඉන්න බව කියන්න එපා කියලාත් කියනවා. මෝරි කියන පුද්ගලයා ඩීසල් ඉන්න බෝට්ටුවට ගිහිල්ලා මේ ගැන කියන්න හදද්දි පවුනි එතනට එන නිසා ඔහු මේ ගැන නොකිය ඉන්නවා. ඔවුන් හිටියට කමක් නැහැ කියලා ඩීසල් කියපු නිසාම මෝරි ඔහු රැගෙන ආපු පණිවිඩය ඩීසල්ට පවසනවා. ඒ වගේම ඔහු කියනවා ඩීසල්ට කාකිනාඩවලට ගිහින් ඉන්න කියලා. ඊට පස්සේ පවුනිමයි යාළුවෝ දෙන්නමයි මෝරි සමග නැවතත් ගොඩබිමට එවනවා. මෙතනින් වෙන වෙලා ගියත් දෙදෙනාගේම හිතවල ආදරයක් ඇති වෙලා තිබුණ නිසා ඩීසල් සහ පවුනි එකිනෙකා ගැන හිත කාලය ගත කරනවා. කාකිනාඩවලට ගිය ඩීසල් එහෙ ඉන්න කෙනෙක්ට කියනවා චෙන්නයි වලට යන්න ගිලන් රථයක් සූදානම් කරලා දෙන්න කියලා. ඉතින් මේ අතරේ දවසක් බාලමුරුගන් පයිප්පෙන් බොරතෙල් සොරකම් කරන්න ගියා. මේ වෙලාවේ එතනට පැමිණෙන ජෙට් රායන් ඔවුන් සමග රණ්ඩු වෙනවා. අවාසනාවට වගේ මේ රණ්ඩුවෙන් රායන් මරණයට පත් වෙනවා. ඔහුගේ දේහය ඔවුන් රැගෙන යනවා. බාලමුරුගන් රුපියල් කෝටි 2ක පමණ විශාල බොරතෙල් ප්‍රමාණයක් එකවර හොරකම් කිරීම නිසා සොරකමක් සිදුවෙන බව රජයට තේරුම් වෙනවා. ඒ නිසා මායවේල් නගරයෙන් පිටතට ගෙන යන ලොරි සියල්ල පරීක්ෂා කරන්නත් පටන් ගන්නවා. විශාල බොරතෙල් ප්‍රමාණයක් බාලමුරුගන් හොරකම් කරපු නිසා පතානුත් සතුටු වෙනවා. ඒ වගේම පතාන් කියනවා ඔහු ඩීසල්ව මරනවා කියලා. මේ අතරේ ජෙට් රායන්ගේ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් දාන්න ඔහුගේ බිරිඳ පොලිසියට ගියත් පොලිසියෙන් ඇයගේ පැමිණිල්ල බාරගන්නේ නැහැ. මේ නිසා ගමේ ජනතාව පොලිසියට ඇවිල්ලා පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණය කරන්න පටන් ගන්නවා. ගමේ මිනිස්සු බොරු කියපු නිසා මේ පැමිණිල්ල බාරගන්නේ නැහැ කියලා මායවේල් මේ වෙලාවේ කියනවා. ඊට පස්සේ ඔහු තිමින්ගලම්ගෙන් අහනවා පවුනිව ගෙනාවේ ඩීසල් ළඟ ඉඳලා නේද කියලා. ඩීසල් ඉන්නේ කොහෙද කියලා මායවේල් තිමින්ගලම්ගෙන් අහද්දි ගමේ මිනිස්සුත් ඔහුට බල කරනවා ඩීසල් ඉන්න තැන කියන්න කියලා. ඒ අතරේ එක පුද්ගලයෙක් කියනවා ඩීසල් දැන් ඉන්නේ කාකිනාඩවල රැට චෙන්නයි එන්නත් සූදානම් වෙනවා කියලා. ඩීසල් මූර්තිත් එක්ක මෘතදේහයක් අරගෙන එන ගිලන් රථයක චෙන්නයි වලට එන අතරේ පොලිස් මුරපොලක මායවේල් ඉන්නවා දැකලා එතනින් පැන ගන්නවා. මේ ගිලන් රථයේ තියෙන දේහය රායන්ගේ කියලා දැනගන්න මායවේල් රායන්ගේ බිරිඳට දේහය බාර දෙනවා. ඔහුගේ මරණය ගැන කිසිදු විමර්ශනයක් සිදු කරේ නැති නිසා ගමේ මිනිස්සු ඔහුගේ දේහය පාරේ තියාගෙනම උද්ඝෝෂණය කරන්න පටන් ගන්නවා.
මේ අතරේ ඩීසල් දැනගන්නවා රායන් මිය ගිහිල්ලා කියලා. ඒ වගේම ඔවුන් ආපු ගිලන් රථයේ තිබිලා තියෙන්නේ රායන්ගේ මෘතදේහය කියලාත් ඩීසල් දැනගන්නවා. රායන්ගේ මරණය නිසා දුකින් ඉන්න ඩීසල්ට තාත්තා හිරේ ඉන්න බවත් තිමින් ගලන්ගෙන් දැනගන්න ලැබෙනවා. මේ වෙලාවේ මනෝහරන්න බලන්න යන සේකර් ඔහුට කියන්නේ ඩීසල්ව ගමට ගෙන්න ගමු කියලා. ඒකට අකමැති වෙන මනෝහරන් සේකර්ට කියන්නේ ඔහු හිරේ ඉන්න හේතුව මායවේල් සහ බාලමුරුගන් නෙවෙයි පතාන් කියලා. එක දවසක් මනෝහරන්න මුණ ගැහෙන්න එන පතාන් මනෝහරන්ට කියනවා බොරතෙල් නල ව්‍යාපෘතිය රජය විසින් අවලංගු කරන්න හැදුවත් පතාන් අවුරුදු 10ක්ම Tamanගේ වියදමින් පවත්වාගෙන ගියා කියලා. ඉතින් පතාන් මේ හැමදේම කරන්නේ ලොකු සැලැස්මක් ඇතුව. මේ දීවර ගම්මාන වලින් ජනතාව අයින් කරලා ඒ ප්‍රදේශයේ මුළු ඉඩමම Taman සතු කරගෙන ඔහුට අයත් පෞද්ගලික වරායක් හැදීම තමයි ඔහුගේ අවශ්‍යතාවය උනේ. නමුත් මේ දේවල් වලට මනෝහරන් කැමති වෙන්නේ නැහැ. කොහොම වුණත් මනෝහරන් සේකර්ට කියනවා අතුරුදහන් වන බොරතෙල් වලට පතාන්ගේ සම්බන්ධයක් ඇති කියලා. මේ ගැන සේකර් ඩීසල්ට කියද්දි ඔහුට ගොඩක් කේන්ති යනවා. ඒ වෙලාවේ සේකර් කියනවා කේන්ති අරන් වැඩක් නැහැ. මුලින්ම නැති වුණ බොරතෙල් ටික හොයාගන්න කියලා. මේ අතරේ OPC ප්‍රධානියා වන බාතියා කියන පුද්ගලයා ඇවිල්ලා බොරතෙල් හොරකම් කරපු ස්ථානය පරීක්ෂා කරනවා. හොරකම් කරපු බොරතෙල් දැන්ම වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ නැති වෙයි කියලාත් ඔහු කියනවා. වගේම ඔහු කියනවා හොරකම් කරපු කෙනා මේක කරලා තියෙන්නේ රජය අස්ථාවර කරන්න කියලා. ඉතර 40ක් තිස්සේ මේ සොරකම සිදු කරපු මනෝහරන්ගෙන් බාතියේ ප්‍රශ්න කරමින් අහන්නේ මේකට ඩීසල්ගේ සම්බන්ධයක් තියෙනවද කියලා. මේ අතරේ ඩීසල් බාලමුරුගන්ට හිතවත්ව වැඩ කරපු නිලධාරියෙකුට පහර දීලා බොරතෙල් සංගවලා තියෙන ස්ථානය ගැන අහනවා. මේ වෙලාවේ පතාන් තමන්ගේ සැලසුම දියත් කරන්න සූදානම් වෙනවා. දැන් පෙට්‍රල් ඩීසල් යුගයේ අවසන්. දැන් ආරම්භ වෙන්නේ පුනර්ජනනීය බලශක්ති යුගය. ඒකට බැටරි, සෝලර් පැනල් වගේ දේවල් අවශ්‍ය වෙනවා කියලා පතාන් කියනවා. බැටරි නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන සුදු රත්තරන් හෙවත් ලිතියම් නිදි ජම්බු හා කාශ්මීර් ප්‍රදේශවල තියෙනවා කියලා පතාන් දැනගෙන ඉන්නවා. ඉතින් ඒ බැටරි හා සෝලර් පැනල් අපනයනය කරන්න තමන්ට පෞද්ගලික වරායක් හදාගන්න එක තමයි පතාන්ගේ සැලැස්ම වුණේ. මේ ඉලෙක්ට්‍රික් යුගයේ ජනතාව අතර ප්‍රසිද්ධ කරවීමට බොරතෙල් හිඟයක් ඇති කිරීම උදෙසා ඔහු බොරතෙල් සොරකම් කර වූ බවත් පතාන් බාලමුරුගන්ට කියනවා. ඩීසල් විසින් රඳවගෙන ඉන්න නිලධාරියා කියන්නේ බොරතෙල් සංගවලා තියෙන ස්ථානය ඔහු දන්නේ නැහැ කියලා. කොහොම වුණත් මනෝහරන්ට අප ගන්න කිසිම නීතිඥවරයෙක් ඉදිරිපත් වෙන්න කැමති වුණේ නැහැ. සිවායම් කියන පුද්ගලයා කියපු නිසා තමයි කිසිවෙක් මේ නඩුව බාරගන්නේ නැත්තේ. මේ ගැන දැනගන්න පවුනි අම්මටයි තාත්තටයි කියනවා ඩීසල් හොඳ කෙනෙක් කියලා. ඒත් ඒ පිළිබඳව තැකීමක් නොකරන පවුනිගේ තාත්තා ඩීසල්ව අමතක කරන්න කියලා ඒට කියනවා. ඊට පස්සේ ඩීසල්ව මුණ ගැහෙන්න යන පවුනි ඔහුට කියනවා ඇය ඔහුට කැමති නිසා තමයි පවුනිගේ තාත්තා මේ දේවල් කරන්නේ කියලා. ඒ වගේම ඇය කියනවා දැන් ඇයට ඩීසල්ගේ අම්මව හීනෙන් පේන්නේ නැහැ කියලා. ඇයගේ ප්‍රාර්ථනාව ඉටු වුණ නිසා එහෙම වෙන්න ඇති කියලාත් පවුනි කියනවා. ඊළඟ දවසේ පවුනි ශ්‍රීනිවාස් කියන නීතිඥවරයාව මනෝහරන්ට අප ලබා ගන්න කැමති කරව ගන්නවා. මනෝහරන්ට අප ගන්න එක ලේසි නොවන බව පොලිසියෙන් කිව්වත් ශ්‍රීනිවාසන් පසුබට වෙන්නේ නැහැ. මේ අතරේ මායවේල්ගේ කණ්ඩායම නවසිවායම් සමග එකතු වෙලා උසාවියට එන මනෝහරන්වත් මරලා ඔහුව බලන්න එන ඩීසල්වත් මරන්න සැලසුම් කරනවා. මේ සැලැස්ම දැනගන්න පවුනි ඒ බව ඩීසල්ට කියනවා. ඊට පස්සේ මනෝහරන්න මරන්න උසාවිය ළඟට එන මැරයන්ට ඩීසල් හොඳටම පහර දෙනවා. අප ලබා ගන්න බැරි වුණ නිසා නැවතත් මනෝහරන්න හිරගෙදරට යවනවා. ඩීසල් නැවත ආපු නිසා හොඳටම බය වුණ බාලමුරුගන් මායවේල්ගෙන් උදව් ඉල්ලනවා. ඒත් Tamanට හොරෙන් පතාන් එක්ක එකතු වෙලා බාලමුරුගන් බොරතෙල් හොරකම් කරලා වගේම රායන්න මරලා තිබුණු නිසා ඔහුට ගහලා එලවලා දානවා. ඉතින් මේ අතරේ ඩීසල් කල්පනා කරනවා බොරතෙල් සංගවලා තියෙන ස්ථානය ගැන. ඒ වෙලාවේ ඔහුට මතක් වෙනවා රායන් කියපු වතුර රහිත නලයක් ගැන. ඉතින් ඉන්නව නගරේ තියෙන මේ නලය ගාවට තිමිංගලම් හා ඩීසල් යනවා. තිමිංගලම් මෙතන ගිනිපුරක් පත්තු කරන්න යද්දි ඒ අසල හිටපු මැරයෝ ටිකක් ඇවිල්ලා ඔහුව එලවලා දානවා. ඉතින් මේ නිසා ඩීසල්ගේ සැකය තහවුරු වෙනවා. මේ ගැන ගමේ පිරිසට කියන්න හැදුවත් ඩීසල්ට ඔවුන් නැහුම්කන් දෙන්නේ නැහැ. ඒ වෙලාවේ එතනට එන රායන්ගේ බිරිඳ රායන් ලවා මනෝහරන් සහ ඩීසල් ගමේ මිනිසුන්ට උදව් කරපු බව කියනවා. ඊට පස්සේ ගමේ පිරිසත් ඩීසල් සමග එකතු වෙනවා. ඉතින් ඩීසල් ගමේ පිරිස එක්ක එකතු වෙලා Tamanගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. කිලෝමීටර් 8ක් දිග වතුර නලයේ කුඩා කොටසක් පමණක් එක පිට්ටනියක පොළවෙන් උඩට මතුවලා පේන්න තියෙනවා. ඩීසල් ගමේ ගැහැණු අයට වතුර ඉල්ලලා
උද්ඝෝෂණය කරන්න කියලා ඒ නලය ළඟට යවනවා. පොලිසියෙන් වෙන බාධා ඉවත් කරන්න මාධ්‍ය කණ්ඩායම් වලිනුත් ගෙන්නනවා. පෙට්‍රල් ඩීසල් නැති නිසා ප්‍රවාහන සෞඛ්‍ය ආහාර ඇතුළු සියලුම අංශ අඩපණ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ක්‍රියාත්මක වන පතාන් තමන්ගේ ඉලෙක්ට්‍රික් වාහන හඳුන්වා දෙන්න තමයි සූදානම් වෙන්නේ. රජයට බලපෑමක් ඇති කරන්න නම් ආනයනය කරන භාණ්ඩ රට තුළට එන්න නොදී වළක්වන්න අවශ්‍ය බව කියන ඩීසල් වරායට එන නැව් දීවර බෝට්ටු මගින් අවහිර කරනවා. ඒ වගේම දීවර බෝට්ටුවල ඉන්න ජනතාව පතාන්ගේ වරාය හදන සැලැස්ම අවලංගු කරන්න කියලා උද්ඝෝෂණය කරනවා. මේ වෙලාවේ අත්‍යවශ්‍ය බඩු අරගෙන ආපු නැවක් වරායට එන්න බැරුව මුහුදේ හිර වෙලා තියෙනවා. ඊට පස්සේ OPC ප්‍රධානියා මුණ ගැහෙන්න යන ඩීසල් කියනවා ඔහුගේ කොන්දේසි වලට එකඟ වුණත් බොර තෙල් සංගවලා තියෙන තැන කියනවා කියලා. ඔහුගේ කොන්දේසි විදියට ඔහු ඉදිරිපත් කරන්නේ බොරු චෝදනාවලට සිරගත කරලා තියෙන මනෝහරණ නිදහස් කරන්න කියලා වගේම පතාන්ගෙන් ආරක්ෂා වෙන්න මායවේල්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂාව ඕනේ කියලා. මේකට OPC ප්‍රධානියා කැමති වෙලා මායවේල් සමග තවත් නිලධාරීන් කීප දෙනෙක් එකතු කරගෙන හමුවීමක් සංවිධානය කරනවා. එතනට ඩීසල් පවුනිව සහ ශ්‍රීනිවාසන්වත් ගෙන්න ගන්නවා. මේ වෙලාවේ මායවේල්ටත් අකමැත්තෙන් වුණත් ඩීසල් කියන විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඩීසල් OPC ප්‍රධානියා ඇතුළු පිරිස බොර තෙල් සංගවලා තියෙන විවිධ ස්ථානවලට රැගෙන යනවා. මේ හැම තැනක්ම සීල් තියපු නිසා පෙට්‍රල් ඩීසල් හිඟයක් ඇති වෙනවා. ඒ වගේම තමිල් නාඩුව අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ඒ නිසා OPC ප්‍රධානියා තමන්ගේ කණ්ඩායමට කියනවා දින 3ක් ඇතුළත සංගවලා තියෙන බොර තෙල් සියල්ල හොයාගන්න කියලා. මේ දේවල් වලින් පීඩාවට පත් වෙලා ඉන්න පොදු ජනතාව කියන්නේ දීවරයන්ගේ විරෝධතා නිසා මේ දේවල් සිදු වෙනවා වගේම ඔවුන්වත් අඩංගුවට ගන්න කියලා. මේ සිදුවීම් සියල්ල ඉහළ නිලධාරීන්ටත් වාර්තා වෙනවා. දීවරයන්ට කිසිදු හානියක් නොකර මේ ප්‍රශ්න විසඳන්න කියලා ඔවුන් දැනුම් දෙනවා. මේ ඉන්ධන හිඟය නිසා ගමනාගමනය අඩාල වෙලා වෙළඳ සැල් සියල්ලම වසා දමන්නත් සිද්ධ වෙනවා. මේ අතරේ පතාන් ස්වදේශ කටයුතු ඇමතිවරියට කියනවා ඔහුට වරාය හදන්න අවසර දෙන්න ඔහු රජයට ඇති තරම් ඉන්ධන ලබා දෙන්නම් කියලා. බොරතෙල් සංගව ස්ථාන පරීක්ෂා කරමින් ඉන්න OPC ප්‍රධානියට ඇමතිවරිය එසේ පවසද්දී ඔහු ඇමතිවරියටත් බැනවදිනවා. මේ වෙලාවේ කේන්තියෙන් ඉන්න OPC ප්‍රධානියා බොරතෙල් කොහෙද කියලා ඩීසල්ගෙන් තදින්ම අහනවා. බොරතෙල් තියෙන ස්ථානය පෙන්වන්නම් දීවර ජනතාවට බාධාවක් වෙලා තියෙන නලය අයින් කරලා පතාන්ගේ වරාය ව්‍යාපෘතියත් අවලංගු කරන්න කියලා ඩීසල් මේ වෙලාවේ ඔහුට කියනවා. ඉතින් මේ ප්‍රධානියා ඩීසල්ට මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් කරලා දුන්නත් මුලින් ඔවුන් ඩීසල්ට අහුම්කම් දෙන්නේ නැහැ. ඒත් අවසානයේදී ඩීසල් ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා පතාන් වරායක් හදලා මුළු රටම විනාශ කරන්න යනවා කියලා. මේ දේවල් දැනගන්න මහ ජනතාවත් දීවර ජනතාවට සහයෝගය දක්වන්න පටන් ගන්නවා. මේ අතරේ OPC ප්‍රධානියාගේ උදව්වෙන් මනෝහරන්ට අප ලැබෙනවා. මේ වෙලාවේ මායවේල්ගේ දරුවා අසනීප වෙලා රෝහල් ගත කරනවා. රෝහලට එන මායවේල්ට පවුල අමතක කරලා පරිගැනීමක් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා මායවේල්ගේ බිරිඳ දොස් පවරනවා. දරුවව රෝහලට රැගෙන එද්දී වාහනේ ඉන්ධන ඉවර වුණ නිසා මනෝහරන් තමන්ට උදව් කරපු බවත් මනෝහරන් දරුවාගේ පිටින් තරහ පිට කළේ නැති බවත් ඔහුගේ බිරිඳ පවසනවා. ඉතින් මේ හේතු නිසා මායවේල් අබ්දුල්ට කියනවා ඩීසල් ගැනත් වෛරයක් තියාගන්න එපා කියලා. ඔහු බාලමුරුගන්ටත් කියනවා ඩීසල්ට කරදරයක් කරන්න එපා කියලා. ඒ වගේම සංගවලා තියෙන බොර තෙල් රජයට බාර දෙන්න කියලාත් කියනවා. මේ බව බාලමුරුගන් පතාන්ට කියද්දී ඔහු කියන්නේ බොර තෙල් තොගේ ඔහුට ලබා ගන්න නොහැකි වුණත් ඒ දීවර ජනතාව සියලු දෙනාම මරලා දාන්න කියලා. මේ අතරේ පිට්ටනිය උද්ඝෝෂණය කරන පිරිස ඉවත් කරන්න පොලිසියෙන් එන බව දැනගන්න ඩීසල් බොර තෙල් තියෙන ස්ථානය ගැන OPC ප්‍රධානියට කියනවා. ඩීසල්ගේ තාත්තගේ යාළුවෙක් වුණ භූමි කියන පුද්ගලයා මේ වෙද්දිත් බොර තෙල් බැරල් වලට පුරවලා මුහුදේ උද්ඝෝෂණය කරන බෝට්ටුවක සංගවලා තමයි තියෙන්නේ. මේ අතරේ බාලමුරුගන් පිට්ටනියේ උද්ඝෝෂණය කරන පිරිස සහ පොලිසිය අතර ගැටුමක් නිර්මාණය කරලා කලබලයක් ඇති කරනවා. මේ වෙලාවේ මෙතනට එන ඩීසල් මේක නවත්තන්න උත්සාහ කරත් බාලමුරුගන්ගෙන් කෙනෙක් භූමිට වේදි තියලා මරලා දානවා. මේ අවස්ථාවේ මනෝහරන් ඉන්නේ කෝවිලේ. කෝවිලේ ඉන්න මනෝහරන්ව බාලමුරුගන් මරලා ඒ බව ඩීසල්ට කෝල් කරලා කියනවා. මේ නිසා හොඳටම කේන්ති යන ඩීසල් එතනට ගිහිල්ලා බාලමුරුගන්වත් මරනවා. මේ සිදුවීම් සියල්ල අවසන් වුණාට පස්සේ ඩීසල් ගමේ පිරිසත් එක්ක එකතු වෙලා මනෝහරන්ගේ අවසන් කටයුතු සිදු කරනවා.
ඊට පස්සේ පතාන්ගේ කර්මාන්ත ශාලා සීල් කරනවා වගේම වරාය ව්‍යාපෘතියත් අවලංගු කරනවා. ඩීසල් ඔහු කරපු වැරදි පිළිගත්ත නිසා ඔහුට බරපතල වැඩ සහිත වසර 2ක සිරදඬුවම් නියම වෙනවා. වසර 2කින් නිදහස් වෙලා ගමට එන ඩීසල්ට දකින්න ලැබෙනවා යෝධ නල මාර්ගය ඉවත් කරලා තියෙන ආකාරය. ඉතින් කළු රත්තරන් සුදු රත්තරන් වගේම දේශපාලනිකයන්ගේ තණ්හාව නිසා වසර ගණනාවක් තිස්සේ පීඩා විඳපු දීවර ජනතාවට අවසානයේදී මේ විදියට තමන්ගේ ජීවනෝපාය නිදහසේ කරමින් ජීවත් වෙන්න අවස්ථාව සලසලා දෙන්න වාසු නැත්තම් ඩීසල් කියන තරුණයාට හැකියාව ලැබෙනවා. මේ විදියට තමයි මේ මූවි එක අවසන් වෙන්නේ. ඉතින් මේ වගේ තවත් අලුත් මූවිස් බලන්න අපිත් එක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා.